හරි. එහෙනම් අපි අද adverbs ගැන ඉගෙන ගමු. adverbs කියන්නේ ක්‍රියා විශේෂණ. හරිද? ක්‍රියා විශේෂණ. එතකොට විශේෂණ පදයක් කියන්නේ මොකද්ද? විශේෂණ පදයකට කියන්නේ අපි adjective එකක් කියලා. adjectives. adjectives වලට උදාහරණ තියෙනවා. colourful. තව අපි ගමු beautiful. small. tall. ඔයගේ ඒවා ගන්න පුළුවන් නේ. ඒ කියන්නේ ක්‍රියාවක් විශේෂණ කරලා දක්වනවා නම් අපි මෙන්න මේ වගේ වචන තව තියෙන ඕන තරම් තියෙනවා. මේ ඉතින් ක්‍රියාවක් විශේෂණ. කිසිම beautiful boy, small child, tall giraffe. ඒවා කියන්න පුළුවන්. ඒතර කෙනෙක් අපි කවුරුහරි විශේෂ ඔබ්ජෙක්ට් එකක් හරි කෙනෙක් හරි අපි විශේෂණ කරලා දක්වනවා නම් මෙන්න මේ විශේෂණ පද කියලා කියන්න පුළුවන්. ඒතර දැන් අපි verb එකක් මෙහෙම කරනවා කියලා විශේෂණ කරලා දක්වනවා කියලා. මොකද්ද? අපි ගමු උදාහරණයක් හැටියට she runs fast. හරි. මේ අය වේගෙන් දුවනවා කියන එකනේ අදහස. අය වේගෙන් දුවනවා කියන එක තමයි අදහස. එතකොට මේකේ වේගෙන් දුවන්නේ ඇය. එතකොට දුවනවා කියන එක තමයි verb එක. ඒ කියන්නේ ක්‍රියාව. මේ ක්‍රියාව කරන්නේ ඇය. ඇය වේගෙන් දුවනවා. මේක තමයි එතකොට ක්‍රියා විශේෂණය adverb එක. හරි? මේක තමයි adverb එක. ක්‍රියාව කරන්නේ ඇය. එතකොට ක්‍රියාව විශේෂණ කරලා දක්වලා තියෙනවා fast කියන එකේ. වේගෙන් දුවනවා. වේගෙන් දුවනවා. එතකොට ක්‍රියාවක් විශේෂණ කරලා දක්වනවා නම් අපි ඒකට කියනවා ක්‍රියා විශේෂණ නැත්නම් adverb කියලා කියනවා. මේ adjectives. ඒක වෙනම එකක්. ක්‍රියාවක් සම්බන්ධ විශේෂණ කරලා දක්වනවා නම් තමයි adverb එක කියලා කියන්නේ. හරි සරලයි. තව උදාහරණයක් ගමු. He cooked well. ඔහු හොඳින් යුවා. හරිද? ඔහු හොඳින් යුවා. එතකොට ඔහු යුවා මේක තමයි ක්‍රියාව අතීත කාලෙන් තියෙන්නේ. මේක තමයි එතකොට verb එක ක්‍රියාව. මේක එතකොට මොකද්ද? ඒ ක්‍රියාව විශේෂණ කරලා දක්වන එක තමයි මේ තියෙන adverb. හරි? මේක තමයි adverb එක. තව එකක් ගමු අපි මොනවද? dog barks loudly. බල්ලා හයියෙන් බුරනවා. ශබ්දෙන් බුරනවා. එතකොට ශබ්දෙන් කියන එක තමයි හයියෙන් කියන එක තමයි adverb එක. මේ තමයි ක්‍රියාව බුරනවා. හරි? ඔක තමයි සරලව adverb එක කියලා කියන්නේ. අපි ටිකක් අර ඇඩ්වාන්ස් වචන ටිකක් ගමු. adverbs ගැන හරි අවබෝධයක් තව ගන්න. හරි. මේ ටික ලියාගන්න. always කියලා තියෙනවා. always කියන්නේ පොතේ තියෙන ටික ග්‍රැමර් ටික ලියාගන්න. always කියන්නේ නිතරම. අපි මේකට උදාහරණයක් ගත්ත හැකිනේ. උදාහරණයක් ගමු. අපි නිතරම කරන දෙයක්. example, I always brush my teeth. මම නිතරම දත් මදිනවා. එතකොට මේ නිතරම කියන එක මොකක්ද?
ඇඩ්වර්බ් එක. මොකද බ්‍රෂ් කරන්නේ මේ මොකද්ද? ක්‍රියාව. මේක තමයි ක්‍රියාව. මේ බ්‍රෂ් කරනවා. මේක තමයි ක්‍රියාව. ඒ කියන්නේ verb එක. මේක මොකද්ද එතකොට? ක්‍රියා විශේෂණය. මේක තමයි ඇඩ්වර්බ් එක. නිතරම දත් මදිනවා. නිතරම මදින්නේ කොහොමද? නිතරම. ක්‍රියාවක් විශේෂණ කරලා දක්වලා තියෙනවා. always කියන එක එතකොට මොකද්ද? ඇඩ්වර්බ් එක. තව ඇඩ්වාන්ස් එකක් ගමු ඇඩ්වර්බ් එක කියන්නේ ටිකක් අර පොඩි වචන දෙක ලොකු වචන ගමු. මේ always ඊළඟට ගමු usually කියන එක. usually always එක වගේ යන්නේ. හැබැයි මෙතන වෙනසක් තියෙනවා. ඒ කියන්නේ usually කියන්නේ මොනවාද? ගොඩක් වෙලාවට මේ always කියන නිතරම 100ට 100ක් වගේ එකක්. 100ට 100ක් නිතරම කරන දෙයක්. always නිතරම කරනවා. usually කියන්නේ ගොඩක් වෙලාවට කරන්න පුළුවන් කියන එක. වෙන්න පුළුවන්, කරන්න පුළුවන්. හොඳේ. එතකොට ගොඩක් වෙලාවට ඒකේ තේරුම ලියමුකෝ. එක්සැම්පල් එකක් ඒකට ගමු. අපි නිතරම කරන දෙයක්. නිතරම කියන්නේ ගොඩක් වෙලාවට කරන දෙයක්. I always I usually drink අපි හිතන්න පුළුවන් අපි තේ බොනවනේ ගොඩක් වෙලාවට නේ. she usually drinks coffee. ඇය ගොඩක් වෙලාවට කොෆී බොනවා. මේක මොකද්ද? ක්‍රියාව විශේෂණ කරලා දක්වලා තියෙන්නේ usually කියන එකෙන්. ගොඩක් වෙලාවට කියන එකෙන්. ඒතර මේක තමයි adverb එක. හරි. තව එකක් බලමු අපි. රෙයාලි කියන එක බලමු. RARELY. රෙයාලි කියන්නේ කලාතුරකින් කියන එක. කලාතුරකින්. මේව නෝට් ඩවුන් කරගන්න. මේ අමාරු වචන නම් කලාතුරකින්. ඒකට එක්සැම්පල් එකක් ගමු. he rarely eats fast foods කියනවා. ඒ කියන්නේ මොකද්ද? ඔහු කලාතුරකින් ක්ෂණික කෑම ආහාරයට ගන්නවා. ක්ෂණික කෑම ගන්නවා කලාතුරකින්. එතකොට eats තමයි මෙතන verb එක. ක්‍රියාව විශේෂණ කරලා දක්වලා තියෙනවා රෙයාලි කියන එක. කලාතුරකින් කනවා. හරි. එතකොට මේක adverb එක. මේ ටික ලියාගන්න හරිද? මේක ලියන්න. හරි. තව වචන දෙකක් තුනක් බලමු. sometimes කියන එක බලමු. sometimes තිබ්බ නේද පොතේ? sometimes. sometimes කියන්නේ සමහර විට එයයි, සමහර විට එයා කයි, සමහර විට එයා බොයි. ඒ වගේ සමහර විට කියන අදහස. ඇතැම් විට, සමහර විට ඒ අදහස ගන්න පුළුවන්. මේක අපි එක්සැම්පල් එකක් බලමු. මේකත් adverb එකක්. අපි හිතමු I sometimes watch movies. මම සමහර වෙලාවට ගන්න පුළුවන්.
සමහර වෙලාවට movies බලනවා ක්‍රියාව විශේෂණ කරලා දක්වලා තියෙනවා සමහර විට කියන එකකින් sometimes කියන එකකින් එතකොට මේක adverb එක හරිද පහ බලමු never වගේ එකක් never කියන්නේ කවදාවත්ම කියන එක කවදාවත් මේ වගේ meanings ලියගන්න අපි never කියන එකට he never skips homework skips කියන්නේ අතපසු කරනවා කවදාවත් ඒ අතපසු කරන්නේ නැහැ කවදාවත් නැහැ වගේ අදහසක් හොඳේ කවදාවත් නැහැ මේක meaning එක he never skips homework එයා කවදාවත් ගෙදර වැඩ අතපසු කරන්නේ නැහැ ඒතර අතපසු කරන්නේ නැහැ කියන එක කවදාවත් නැහැ අතපසු කරන්න මේක මොකද්ද adverb එක මේක adverb එක මේක තමයි sorry මේක adverb එක මේක verb එක මේක අතපසු කරනවා කියන එක verb එක ක්‍රියාවක් මේක මොකද්ද මේක තමයි adverb එක ඒතර මේක adverb එක ක්‍රියාව විශේෂණ කරලා දක්වලා තියෙනවා ක්‍රියා විශේෂණයක් adverb එක මේ verb කියන එකම කියන්නේ add කරනවා verb එකට add කරනවා verb එකට ක්‍රියාවකට add කරනවා adverb එක never කියන්නේ adverb එක ක්‍රියා විශේෂණයක් තව එකක් බලමු අන්තිම එක තියෙනවා often